සුබ දවසක් හැමෝටම. මම ගිය පාර පාඩමේදී කියලා දුන්නා කොහොමද ටේප් පටිය කියවන්නේ කියලා. ඒ කියවන්න ටේප් පටිය කියවන්න කියලා දුන්නාම බය වෙන්න එපා. ටේප් පටිය අපිට නවත් ඌමනා ප්‍රමාණය හදාගන්න පුළුවන්. හැබැයි හරියට ඉගෙන ගන්න ඕනේනේ. ටේප් පටිය කවුරු හරි ඇහුවොත් හරි Taman හරි දේ ඉගෙන ගන්න ඕන නිසා තමයි ටේප් පටිය කොහොමද කියවන්නේ කියලා දුන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා ටේප් පටිය කියවන්න පුරුදු වුණ ඔයාට wrap around flared skirt එකක් කපාගන්නේ කොහොමද කියලා දෙන්න. මේක මහන්න දැනගෙන ඉන්න ඕනේ නෑ. මැෂින් එක පාගන්න පුළුවන් නම් ගෙදර තියෙන පොඩි මැෂින් එක සිංගර් මැෂින් එක පාවිච්චි කරලා වුණා ඔයාලට මේ ස්කර්ට් එක මහගන්න පුළුවන්. අමාරු දෙයක් නෑ. මහන්න දන්නේ නැති කෙනෙකුට උනත් ඉක්මනින් සරලව මහගන්න පුළුවන්. අනිත් එක තමයි මේ wrap around skirt එක එක විලාසිතාවල් වලට හදාගෙන මහගන්න පුළුවන්. බේසික් එක තමයි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. මම අද ඔයාලට බේසික් එක කොහොමද wrap around සාය කපාගන්නේ කියලා දෙනවා. අපි wrap around සායට ඉනවට මිම්ම ගන්න හැටි ඉගෙන ගනිමු. අපිට මිමි දෙකයි උනේ. එක තමයි ඉනවට මිම්ම උනේ අපේ. අනිත් එක තමයි අපිට සායේ මෙතන ඉනේ ඉඳන් කොච්චර දුරට සායේ දිග ඕනේද කියලා ඕනේ. ඒ මිමි දෙක විතරක් තිබුණාම හොඳටම ප්‍රමාණවත් මේ සාය මහගන්න ගොඩාක් මිමි ඕනේ නෑ. අපි බලමු ඉනවට මිම්ම ගන්න කොහොමද කියලා. ටේප් පටිය මෙහෙම ඔයා සාය අඳින තැන ඉනවටේ හොඳට යවලා ඇඟිලි ඇතුළට දාන්න නැතුව ටේප් පටිය හරියටම ඉන ළඟින් තියලා මෙන්න මෙහෙම කරලා බලන්න ඔයාගේ ඉන මිම්ම කීයද කියලා. මගේ ඉන මිම්ම 36යි. ඔයා බලන්න මෙහෙම ඔයා සාය අඳින තැන ඉන මිම්ම කීයද කියලා. අපි ඊට පස්සේ ගණනය කිරීම කරලා බලමු. අපි දැන් යන්නේ ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා බලන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ ගණනය කිරීම wrap around skirt එක. wrap around skirt එක කොහොමද කරගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. අපිට උමනා මිමි දෙකයි. පළවෙනි මිම්ම ඉනවට මිම්ම. දෙවෙනි එක ඉනේ සිට අවශ්‍ය සායේ උස. අපිට මේ මිමි දෙක තිබුණාම හොඳටම ප්‍රමාණවත්. මේ මිමි දෙකෙන් අපිට පුළුවන් කොහොමද wrap around skirt එක හදාගන්න කියලා බලන්න. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉනවට ප්‍රමාණය මම ඔයාලට මෙතන කපලා පෙන්නන්න යන්නේ පොඩි පුංචි රෙදි කෑල්ලක්. ඒක නිසා මම මේ ගන්න ප්‍රමාණ අඩුවෙන් තමයි ගන්නෙ පොඩි විදිහට. ඔයාලා ඔයාලගේ ඉනවට ප්‍රමාණය දැනගන්න. දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්න ඉනවට දැනගන්න හැටි. දැන් මම මේක අගල් ප්‍රමාණය මට මෙතන ඕනට පෙන්වන්න ඉඩමදි නිසා පොඩියට තමයි පෙන්වන්නේ. අපේ ඉනවට ප්‍රමාණය මම ගන්නවා ඉනවට අඟල් 20යි කියලා. සායේ උස මම ගන්නවා අඟල් 18ක් කියලා. කොහොම තමයි ගන්නෙ. එතකොට පළවෙනිම ක්‍රමය තමයි ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ මේ ඉනවට කියන ප්‍රමාණය දෙකෙන් බෙදා ගන්න ඕනේ. ඉනවට කියන ප්‍රමාණය දෙකෙන් බෙදා ගන්න. ඉනවට දෙකෙන් බෙදුවා මෙතන 20යි. ඉනවට 20 බෙදීම 2 සමානයි 10යි. ඉනවට දෙකෙන් බෙදුවාම අපිට උත්තරේ එන්නේ 10යි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක තමයි ඉස්සෙල්ලාම කරගන්න දේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ අපිට
ලැබුණු උත්තරේ ඉනවට බෙදීම දෙක ලැබුණු උත්තරේට එකතු කරන්න ඕනේ අපිට උමනා සායේ උස. ඉනවට ලැබුණු උත්තරේට එකතු කරන්න ඕනේ අපිට උමනා සායේ උස. දැන් මට උමනා සායේ උස 18යි. මගේ ඉනවට දෙකෙන් බෙදුවාම දැන් මම ගන්න මෙෂර්මන්ට් එක අනුව ඉනවට දෙකෙන් බෙදුවාම 10යි. එතකොට මෙතන ඔක්කොම 28යි. මෙන්න මෙහෙම ඉස්සෙල්ලම ඔයා හදාගන්න ඕනේ. මේ මෙච්චරම යෝනි ඔයාට මේ සාය කපා ගන්න මෙච්චරයි ඕනේ. ඊට පස්සේ අපි බලමු මේකට රෙදි ප්‍රමාණය තීරණය කරන්න කොහොමද කියලා. දැන් මෙන්න මේ 28 කියන එක මේ වගේ දෙගුණයක් ඕනේ ඔයාට සාය කපන්න. දැන් අපිට තියෙනවා 36 පළල රෙදි තියෙනවා, 45 පළල රෙදි තියෙනවා, 60 පළල රෙදි තියෙනවා. එතකොට අපි තීරණය කරන්න ඕනේ මෙන්න මේ එන අගය දෙකෙන් වැඩි කරලා අපිට කොච්චර රෙදි ප්‍රමාණයක් ඕනේද කියලා. ඒ කියන්නේ අපි බලන්නේ පළල පැත්ත. පළල කොච්චර රෙදිද ඕනේ කියලා බලන්නේ. දැන් මෙතන 28යි තියෙන්නේ. 28යි කියන්නේ 56යි. 28යි කියන්නේ රෙදි කොටස ඔක්කොම වෙන්නේ 56යි. මෙන්න මේ 56යි තමයි අපිට උමනා ප්‍රමාණය. රෙදි ප්‍රමාණය තමයි මේ අඟල් 56 කියන්නේ. අඟල් 56 කියන්නේ අපිට රෙදි උමනා ප්‍රමාණය. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන දැන් අපිට මේ 28 කියන උත්තරය ආවනේ. මෙන්න මේ 28 කියනක හොඳට බලන්න ආවේ හැටි. ඔයාගේ ඉනවට ප්‍රමාණය දෙකෙන් බෙදුවාම ආපු උත්තරෙත් ඔයාට සාය උස ඕනේ උත්තරෙත් එකතු කරාම තමයි 28 කියන එක එන්නේ. මෙන්න මේක හොඳට බලන්න රෙදි ප්‍රමාණය තීරණය කරගන්නකොට පළවෙනි එක තමයි මේ 10ත් 18ත් එකතු කරාම එන උත්තරය මේ උත්තරේ අපිට ආවේ 28යි 36ට අඩුයි. අඟල් 36ට අඩු. එහෙනම් අපිට මේ සාය අඟල් 36 පළල රෙද්දෙන් කපන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි අඟල් 45ට අඩු වෙනවා. අඟල් 45ට අඩුයි නම් ඔයාට 45 රෙද්දෙන් කපන්න පුළුවන්. අඟල් 45ට වැඩි නම් ඔයාට මේකට 60 පළල රෙද්ද ගන්න වෙනවා. මේක 45න් පුළුවන්, මේක 36න් පුළුවන්. ඔන්න ඔහොම තමයි රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ. ඔයාට එන උත්තරේ 36ට අඩුයි නම් 36 පළල රෙද්ද පුළුවන්, 45ට අඩුයි නම් 45 රෙද්ද පුළුවන්. 45ට වැඩි නම් ඔයා 60 පළල රෙදි ගන්න ඕනේ. දැන් මම හිතනවා ඔයාට රෙදි කොටස තීරණය කරගන්න හැටි තේරෙනවා කියලා. එතකොට දැන් අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මෙතන 56යි. දැන් මම කිව්වා මේ වගේ දෙගුණයක් රෙදි ගන්න කියලා. එතකොට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ 56යි. එතකොට මේ 56 අපිට කඩේට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්ද මට අඟල් 56ක රෙදි කෑල්ලක් දෙන්න කියලා? එහෙම ඉල්ලන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? මේක අපි කරගන්න ඕනේ යාරවලට පරිවර්තනය කරගන්න ඕනේ. එහෙනම් 56 යාර කරගන්න අපිට යාරයකට අඟල් 36ක් තියෙනවා. මෙන්න මේ 56 බෙදන්න ඕනේ 36. මේ 56 36න් බෙදුවාම තමයි අපිට යාර ප්‍රමාණය හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් මං හිතනවා ඔයාට මං කලින් කියලා දුන්න පාඩම අඟල් බෙදීම කියන පාඩම බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා මෙතෙන්ට. දැන් නැත්තම් ඔයා කඩේට ගිහිල්ලා හිතේ මිම්මට තමයි රෙදි අරන් එන්න ඕනේ. එතකොට එහෙම රෙදි ගෙනාවහම සමහර විට වැඩි වෙනවා, සමහර විට අඩු වෙනවා. හරියටම රෙදි ගන්න නම් මේ ක්‍රමය ඔයා කරන්න ඕනේ. දැන් මෙතන මගේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ 28යි. මම ඒක දෙකෙන් ගුණ කරාම 56යි. 56 කියන එක 36න් බෙදුවම යාර කරගන්න මට යාරයයි අඟල් 20ක් ඕනේ. යාරයයි අඟල් 20ක් කඩෙන් ඉල්ලන්න බෑ. මං එහෙනම් යාර දෙකක් ගන්න ඕනේ. යාර එකමාර ගන්නත් බෑ මට. දැන් මං හිතනවා ඔයාට තේරෙනවා කියලා කොහොමද මේක කරගන්නේ කියලා.